උදෑසන විවේකී සතියන්තේ ඔබ මොනවද කරන්නේ? ඔබේ ලයිෆ් එක ගැන හිතන්න. ඔබේ ලයිෆ් එකට අලුත් යමක් එකතු කරන්න සති අගතරම් හොඳ දවසක් තවත් නැහැ. අන්න ඒ නිසා තමයි අපි හැමදාමත් අලුත් විශේෂාංග රැසක් රැගෙන ආදරණීය සෙනෙහසින් යුතුව ඔබේ නිවහනට එන්නේ. මේ ඔබේ සාර්ථකත්වයේ පියවර. The Life. අපි hair එක layer කරගෙන ඉවරයි. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේ hair එක color කරන්න. ඔව් යුරෝපයේ හොඳ තැනක් තියෙනවා මේ බතල වලට. ඒ බතල විතර නෙවෙයි මම යොක වලටත් තැනක් තියෙනවා. හොඳයි අපි බලමු බතල බෙදලා හදාගන්නේ කොහොමද? ස්ටයිලිෂ් ලයිෆ් තුළින් අපි හැමදාමත් ඔබට විවිධ විලාසිතා හඳුන්වලා දෙනවා. තාරුණ්‍යයේ රිද්මයට මැච් වෙන ෆැෂනබල් ලයිෆ් එකක් සොයන යුවතියන් හෙයාර් ස්ටයිල් වලට විශේෂ තැනක් ලබා දෙනවා. ඇත්තටම අපේ කොණ්ඩය යම්කිසි පිළිවෙලකට අනුව හැඩගැස්සුවොත් අපේ මුහුණට අපූර්ව සුන්දරත්වයක් ලබා ගන්න පුළුවන්. ලාබාල පෙනුමක් තියෙන යුවතියකට සුදුසු හෙයාර් ස්ටයිල් එකක් යොදා ගන්න අද දවසේදී අපත් සමගින් එකතු වෙලා ඉන්නවා කොණ්ඩා මොස්තර නිර්මාණ ශිල්පිනී ශාමිනී ප්‍රියන්ති. අද අපි ස්ටයිලිෂ් ලයිෆ් සෙග්මන්ට් එකේ පුංචි මුහුණක් තියෙන පොඩි කෙනෙකුට කොහොමද අපි කොණ්ඩයක් කපා ගන්න කියලා තමයි අද පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මාලදිව ඉන්නේ මොල්ඩිව්ස් වල ගර්ල් කෙනෙක්. අපි අද බලමු මේ මුහුණේට ගැළපෙන විදිහට මේ පුංචි මුහුණට ගැළපෙන විදිහට කොහොමද කොණ්ඩයක් කපා ගන්න කියලා. මම පළමුවෙන්ම ක්‍රවුන් ඒරියා එකෙන් මේ වගේ ස්ක්වයර් ඒරියා එකක් ගන්නවා. අපිට අවශ්‍ය විදිහට මම බලාපොරොත්තු වෙනවා මේක හොඳට ලේයර්ස් පේන විදිහට කොණ්ඩේ ලේයර් කරන්න. පළමුවෙන්ම මට අවශ්‍ය විදිහට මම ඒ කොටස මෙතනින් කපලා ඉවත් කර ගන්නවා. මෙන්න මේ ආකාරයට. ඊළඟට මම ඒ ගත්ත කොටස් දෙකකට වෙන් කර ගන්නවා මැදින්. දැන් මට අවශ්‍ය කපන්න අවශ්‍ය ගයිඩ්ලයින් එක තියෙන්නේ මේ හිස් මුදුනේ. ඒ ක්‍රවුන් ඒරියා එකේ තමයි මට කපන්න අවශ්‍ය ගයිඩ්ලයින් එක තියෙන්නේ. මම ඊට පස්සේ කරන්නේ කොණ්ඩේ මෙහෙම දෙකට බෙදාගෙන තමන්ට අතට හුරු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. අපි මෙන්න මේ ආකාරයට මේ ටික ගයිඩ්ලයින් එක ෆලෝ කරලා මෙහෙම කපා ගන්නවා. ඊළඟට අපි ටිකක් අත ඇරලා ඒ කොටසම නැවත මේ ආකාරයට ගෙනල්ලා මෙහෙම කපනවා. ඊළඟට අපි ක්‍රමානුකූලව නේපේරියා ළඟට එනවා. එතනට ඇවිල්ලා මේ ටික මෙහෙම කපා ගන්නවා. දැන් ඔබ මේ දකින්න මේ කොටස ඔයගලන්ට පේනවා ඇති. මම කලින් තිබුණා මේ කොණ්ඩේ ලෙන්ත් එකක්. ඒ ලෙන්ත් එක එහෙම් පිටින්ම තියෙනවා. මම ලේයර් කරා කියලා ලෙන්ත් එකෙන් චුට්ටක්වත් අඩු වුණේ නැහැ. එතකොට මම හැමතිස්සෙම ගයිඩ්ලයින් එක ගත්තේ ක්‍රවුන් ඒරියා එකෙන්. එහා සමානව නැවත කොටසක් මම මෙතනින් ගන්නවා. මෙන්න මේ ආකාරයට අරගෙන මේ විදිහට ගයිඩ්ලයින් එක ක්‍රවුන් එකෙන් අරගෙන මෙහෙම කපලා ඊළඟට කොටසක් අපි ඉවත් කර ගන්නවා. පස්සේ තවත් මේ ආකාරයට අපි ක්‍රමානුකූලව කපනවා. ඊළඟට අපි නේප් ඒරියා එකට එනවා. එතෙන්දී අපි මේ විදිහට කොටස කපලා ඉවත් කර ගන්නවා. මෙතෙන්දී මම ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ අපි මේ හෙයාර් කට් එකෙන් පස්සේ හෙයාර් එක කලර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හෙයාර් එකට කලර් කරන්න ගැළපෙන විදිහට තමයි මම මේ හෙයාර් කට් එක දැන් කරගෙන යන්නේ.
අපි මුළු කොණ්ඩේම ඒ ආකාරයට ලේයර් කරගත්තා. දැන් අපි කරන්න යන්නේ මේ ටික ear to ear part එක මේ දෙපැත්ත ඉඳලා මෙහෙම වෙන් කරගත්තා. මෙතනින් මේ පැත්තෙන් මේ ear to ear part එක අපි වෙන් කරගත්තා. ඊට පස්සේ අපි කරන්න හදන්නේ මේ ටික මෙහෙම ඉස්සරහට පීරලා ear to ear part එක විතරක් අපි අරගෙන මේ මැදින් හරියටම නහයට කෙලින් පුංචියට මෙහෙම අරගෙන අපිට අවශ්‍ය ලෙන්ත් එකට අපි පොඩි ගයිඩ් ලයින් එකක් හදා ගන්නවා මෙතනින්. ඊට පස්සේ අපි කරන්නේ එතන ගයිඩ් ලයින් එක ෆලෝ කරලා මේ ආකාරයට ලෙන්ත් එකත් එක්ක අපි බැලන්ස් කරගෙන පොඩි ලේ එකක් අපි පහතට යවනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ ආකාරයට දෙපැත්තේ ලෙන්ත් එක අපි ඉස්සරහට ගත්තාම මේ පිටිපස්සයි මේ කොටසයි ලස්සනට බැලන්ස් වෙන්න ඕනේ. අපි hair එක layer කරගෙන ඉවරයි. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේ hair එක color කරන්න. මං හිතන්නේ ඔයගලන්ට පේනවා ඇති මගේ නිරූපිකාව Zගේ පොඩි blonde highlight එකක් තියෙනවා. ඊට අමතරව කලින් කරගත්තු base color එකකුත් bottom එකේ තියෙනවා. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ මේ highlight එකටත් ඊළඟට යාගේ තියෙන fashion shade එකක් තියෙනවා ඊට යටින් මේ දෙකට blend වෙන විදිහට තව ටිකක් මේක blonde කරලා tips විතරක් ටිකක් light tone එකකින් color කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. තවත් ස්වල්ප වේලාවකින් ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. බතල කියන්නේ අපි කවුරුත් කන්න ආස කරන කෑමක්. නොයෙකුත් විදිහට අපිට බතල හදා ගන්න පුළුවන්. ඔබ දන්නවද බතල බැදලා සකස් කරගන්න පුළුවන් කෑමක් ගැන? මේ අලුත් රසවත් ආහාරය සකස් කරගන්න අද දවසේදී සුපුරුදු ලෙසින් අපත් සමග එකතු වෙලා ඉන්නවා ගල්කිස්සමා හෝටලේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබ්ලික් සිල්වා මහතා. අපි පුරුදු වෙලා තියෙනවා උත්සවයකට ගියාම එහෙම නැත්නම් තරු 3 4 5 හෝටල් වලට ගියාම අර අලබෙදපුවා වගේ දේවල් කාලා පුදුම විදියට සන්තෝෂ වෙන අපටත් බැරික මේක ගෙදර හදාගන්න. හැබැයි අල නැති වුණාට ඒක කරන්න පුළුවන්. අපේ රටේ ඕනම තරම් අල වර්ග තියෙනවා 56ක්. මේ 56න් 10කින් විතර මේ දේ කරගන්න පුළුවන්. හැබැයි අපිට ලේසිම දේ තමයි මයොක්කා බතල. මේක හැමදාම තියෙනවා. යුරෝපයේ හොඳ තැනක් තියෙනවා මේ බතල වලට. ඒ බතල විතර නෙවෙයි මයොක්කා වලටත් තැනක් තියෙනවා. හොඳයි අපි බලමු බතල බෙදලා හදාගන්නේ කොහොමද. මේ තියෙන්නේ බතල. අපේ රටේ බතල තියෙනවා කහ බතල, රතු බතල, සුදු බතල කියලා බතල ජාති 3ක් තියෙනවා. මේ බතල ගන්න බතල අරගෙන හොඳට හොදලා මේ දෙකොණ යන්තම් කපලා මේක තම්බන්න විනාඩි 5ක් උතුරන වතුරේ තම්බන්න. මේ තියෙන්නේ විනාඩි 5ක් උතුරන වතුරේ තම්බලා ගත්ත බතල. ඉතින් මේක අමුයි තැම්බිලා නැහැ. නැත්නම් මෙහෙම අල්ලන්න බෑනේ. ඊට පස්සේ අපි මේකට ලුණු එක්කම මිරිස් කුඩු කහ ස්වල්පයක් මේක හොඳට කවලම් කරන්න. කහයි මිරිස් කුඩුයි බතලයි ලුණුයි එක්ක මේකට කෝම්ෆ්ලවර් ටිකක් කෝම්ෆ්ලවර් ටිකක් දාලා අර මිරිසුයි කහයි ලුණුයි දාගත්ත එක අපි කෝම්ෆ්ලවර් ටිකක් දවටනවා. ඊට පස්සේ තෙල් එකක් ලිපේ තියලා අපිට මේක තෙලේ බැද ගන්න එක විතරයි තියෙන්නේ. හරිම ලේසි. මේ විදිහට කහයි ලුණුයි මිරිස් කුඩුයි අපි මේකට දැම්මේ. ඊට පස්සේ කෝම්ෆ්ලවර් ටිකක් දැම්මා. ඊට පස්සේ දැන් මේක අපි තෙල් ටික රත් වෙනවා. තෙල් ටික රත් වෙන තෙල්ට බදලා ගන්න එකයි තියෙන්නේ. හරිම ඒකයි මම හරිම ලේසි කිව්වේ. අපි පොඩ්ඩක් මේක බදලා බලමු.
දැන් අපි මේක රත් වෙන තෙලට දාලා බදින්නයි තියෙන්නේ. අපි ලේසි කිව්වොත් ආයි කිසිම දෙයක් නෑ. හරිම ලේසි. කිසිම කරදරයක් නෑ බදින්න. ඔළුවේ කැක්කුමක් නම් ඉතින් පෙත්තක් දීලා සනීප කරගත්තේ කියමුකෝ. ඒ කුස්සිය වැඩ ටික හිසන දෙයක් වුණොත්. කුස්සියේ සතරවදයන්ගෙන් ඔබ නිදහස් කරන එකම රහස ග්ලේස් ඩිෂ්වොෂ්. අති ප්‍රබල සාන්ද්‍රතාවය. දැලිකුණු ඉඳුල් මුළුමනින්ම ඉවත් කරයි. වැඩි වාර ගණනක් භාවිතා කළ හැක. දෑත්වලටත් සෞම්‍යයි. මට නම් මගේ කුස්සිය හිසන දෙයක් නෙමෙයි. මම නම් පාවිච්චි කරන්නේ අපේම රටේ ඩෑෂ් ග්ලේස්. ඩෑෂ් ග්ලේස් මුළුතැන්ගේ හිසරදයට එකම සහනය. බොහොම ලේසි. මේකට දැම්මේ අපි මිරිස් කුඩුයි, කහ කුඩුයි, ලුණුයි, කෝම්ෆ්ලවර්. හැබැයි කෝම්ෆ්ලවර් වෙනුවට මේ පිටි දාන්න යන්න එපා. පිටි දාලා මේ වැඩේ කරන්න බෑ. කෝම්ෆ්ලවර් තමයි දාන්න ඕනේ. මේ කෝම්ෆ්ලවර් නැතත් අපිට මේක කරගන්න පුළුවන්. ඔබ අල ටිකක් කපන්න, අලට හොඳට බදින්න පෙති කපන්න, පිරිසිදු වතුර එහෙකට දාලා කපන්න ඕනේ. ඊට පස්සේ ඒ අල් ටික හොඳට හොදන්න. අල් ටික හොඳට හොදලා තියන්න පැය භාගයක් විතර කොල්ලන්න නැතුව. ඊට පස්සේ අර අලවල පිටි ටික බහිනවා යටට. වතුර ටික අයින් කරන්න. ඒ අලවල පිටි තමයි කෝම්ෆ්ලවර් එකක් පාවිච්චි කරන්න අපිට පුළුවන්. විනාඩි 5යි මේ බතල තැම්බුවේ. මං කිව්වෙත් විනාඩි 5යි තම්බන්න. ඒක නිසා ඒ විනාඩි 5 ඇතුළත ඒක තැම්බුවයින් පස්සේ ලක්ෂණයට මේක කපන්න පුළුවන්. ඒ කපලා ඊට පස්සේ තෙත මාතු කරන්න යන්න එපා. මොකද කෝම්ෆ්ලවර් අපි අල්ලනවා. ඒ තෙත මාතු පිට මේ තෙත තියේදී තමයි අපි ලුණු, මිරිස් කුඩු, කහ කුඩු ඒකම කෝම්ෆ්ලවර් දැම්මේ. එතකොට ඒකට අල්ලා හිටිනවා. ලක්ෂණයට මේක හොඳ රන්වන් පැහැයට බැදෙනවා. දැන්ට බැදීගෙන එනවා. හැබැයි දැන් තැම්බිලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට තැම්බිලා තියෙන්නේ. ඒක නිසා අපි මේක තව ටිකක් පාට ගස්සමු. මේක මේ විදියටම කිසිම කරදරයක් නැතුව ඔබ මයෝ කටියක් ගන්න. සෑහෙන අඟල් එකමාරේ විතර කුට්ටි කපා ගන්න. ඊට පස්සේ පොත්තත් එක්කම මේක විනාඩි 3ක් විතර තම්බන්න. ඊට පස්සේ පොත්ත ගලවන්න. ඒ විදිහටම මයොක්ක වලිනුත් හදා ගන්න පුළුවන්. දැන් අපේ බතල බැදුම ලෑස්ති. කිසිම කරදරයක් නැහැ. බොහොම රසට තියෙනවා. ළමයින්ට බොහොම හොඳට දෙන්න පුළුවන් මේක. ඒ විදිහකින් හදලා බලන්න. අර ගිය පාර මයොක්කා රොටි මයොක්කා කරි හැදුවා වගේම මේ බතල එකත් හදලා අපිට කතා කරන්න. ඒක තමයි ලොකුම දේ. මේකේ අඩුපාඩු තියෙනවා නම් මේක මෙහෙම කරොත් හොඳද අර එහෙම කරොත් හොඳද කියලා ප්‍රශ්න ගේන්න. අනිවාර්යයෙන්ම හැකි පමණ ඔබ දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි දැක්කා කොහොමද බතල වලින් බැදපු බතල කියන්නේ French fried sweet potatoes හදාගන්න හැටි. හැබැයි ඊතර මම ඒටි සැලකුවා මත ඉදිරිපත් කරන්න කියලා. හැබැයි මෙහිම දේවල් හිතෙන්න පුළුවන් ඔයාලට. මේක තව තීරුව හීන් කරන්න බැරිද? ලොකු කරන්න බැරිද? ලොකු කරාට කමක් නැහැ. හැබැයි තීරුව හීන් කරන්න යන්න එපා. මොකද දැන් මේක බැදගත්තම මම බලන්නේ මේ බතලේ කියලා කියන්නත් බෑ. අපිට මේක හයියට තියෙන ක්‍රිස්පි තියෙනවා. ඉතින් මේට වැඩිය තුනී කරොත් සමහර වෙලාවට ගෙවල් වල ඕනවට වැඩිය එතකොට මේ තෙලට දැමීමේ ප්‍රමාණයත් අඩු වෙන්න ඕනේ. අනිත් එක තමයි මේක ඒක ඕනවට වැඩිය අර මස
ඔක්කොම පිච්චිලා යනවා. ඒක කරන්න යන්න එපා. මේ ගානට වැඩි අඩුවෙන් කපන්න එපා. මේ ගානට වැඩියෙන් කපන්න. හැබැයි එතකොට අර ප්‍රවේශමින් ගින්දර අඩුවෙන් භාවනා යෝගීව ඒක බදෙන්න ඕනේ. මේ ශබ්දෙ එන්නේ නැහැ. ඔබලා මේක පොඩියට එකක් වෙන්න. හරි. අද බලන්න. මේ වැටකුළු අපි කනවා, කරි හදනවා. ඒක පොතු ටික මැල්ලුම් හදනවා, බැදුම් හදනවා. වෙනස් කිසිදු විදියකට මේක කන්නේ නැහැනේ. ආචාර්ය පබ්ලිසිල්ලා මහතා අද ඉදිරිපත් කරපු බතල බැදුම සකස් කරගන්න ආකාරයත් එහි රෙසිපි එකත් ඔබට අවශ්‍ය නම් තිරේ දිස්වන දුරකථන අංකයට ඔබේ ඊමේල් ID එක SMS කරන්න. ඒ සියල්ල ඉතාමත් ඉක්මනින් අපි ඔබට ලබා දෙන්න සූදානම්. අපේ ගෘහණියන්ට පෝෂ්‍යදායී රසවත් ආහාර හදන එක ඉතාමත් පහසු කාර්යයක්. හැබැයි මුළුතැන්ගේ පිරිසිදුව ලස්සනට තියාගන්න එක එච්චර ලේසි කාරණයක් නම් නෙවෙයි. මේ සඳහා වෙළඳපොලේ කොතිකුත් උපකාරක ද්‍රව්‍ය තිබුණත් ග්ලිස් ඩිෂ්වොෂ් තරම් මේ කාර්යය පහසු කරවන දෙයක් නෑ. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔබ දැන් හිතනවා ඇති. මේ පැනටි පිළිතුරු ලබා දෙන අද දවසේදී අපත් සමගින් එකතුවලා ඉන්නවා මාල්ටිකම ඉන්ටර්නැෂනල් ආයතනයේ ජාතික වෙළඳ කළමනාකරු ලසිත විතානාරච්චි මහතා. ආචාර්ය පබ්ලිසිල්වා මහතාගේ දේශීය වශයෙන් වටිනාකමක් ඇති වසවිස නැති ආහාරයක් සකසා ගන්නට අපි බැලුවා. ඒ වගේම දේශීය නිෂ්පාදනයක් වන ඒ වගේම අපේ පාරිභෝගිකයන්ට හිතකර. ඇතරයි මම මේ හිතකර කියලා කියන්නේ. මොකද මේක ග්ලිස් කියන නිෂ්පාදනය ඉතා උසස් ප්‍රමිතීන්ගෙන් යුත් නිරන්තර තත්ත්ව පාලනයක් යටතේ තමයි අපි මේ නිෂ්පාදනයේ පාරිභෝගිකයන්ටපත් කරන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තමයි ජාත්‍යන්තර නිර්දේශයන් වන OHSA සහ IARC කියන ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුව පිළිකාකාරකයක් ලෙස හඳුනාගත්ත ෆෝමලින් කියන විෂ රසායන ද්‍රව්‍ය කිසි ලෙසකවත් අපේ ග්ලිස් ඩිෂ්වොෂ් කියන නිෂ්පාදනයේ අඩංගු වෙන්නේ නැහැ. ඒක අපි බොහොම වගකීමෙන් කියනවා දේශීය නිෂ්පාදනයක් හැටියට. ඒ වගේම මේකේ මිල ගැන සඳහන් කරපුවාම මිලිලිටර් 500 ග්ලිස් ඩිෂ්වොෂ් එකක් රුපියල් 135ක් වැනි ඉතා සාධාරණ මිලකට සහ මිලිලිටර් 300 ඇන්ටිබැක්ටීරියල් සහිත බට්ටා පැක් එක රුපියල් 95ක් වැනි ඉතා සාධාරණ මිලකට අපේ පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම විශාල වශයෙන් පරිභෝජනය වන හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට හොස්පිටල්ස් වලට වගේ මේ ෆෝමලින් නැති ග්ලිස් නිෂ්පාදන ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අපි හඳුන්වලා දීලා තියෙනවා ලීටර් 4 ලීටර් 10 වගේ ප්‍රමාණයන්ගෙන් මේ නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන්. හෙයාර් ස්ටයිල් වලදී හෙයාර් කලර්ස් වලට විශේෂ තැනක් හිමි වෙනවා. අන්න ඒ නිසා තමයි බොහෝ තරුණියන් තමන්ගේ කොණ්ඩෙට විවිධ වර්ණ යොදා ගන්න උනන්දු වන්නේ. ශාමිනී ප්‍රියන්ති දැන් සූදානම් වෙලා ඉන්නේ කලින් කරපු හෙයාර් කට් එකට සුදුසු හෙයාර් කලර් එකක් යොදා ගන්නයි. අපි හෙයා කලර් එක කරන්න පටන් ගන්න යන්නේ පළමුවෙන්ම අපි කරන්නේ ක්‍රවුන් ඒරියා එකෙන් මේ උඩ කොටසින් ස්ක්වයර් ඒරියා එකක් අරගෙන ඒක වෙන් කරලා සෙක්ෂන් කර ගන්නවා. ඊට පස්සේ අපි කොණ්ඩේ කොටස් තුනකට බෙදා ගන්නවා. යට කොටස අපි බෙදනකොට අපිට කලර් කරන්න අවශ්‍ය කොටස අයින් කරගෙන ඉතුරු ටික අපි නැවත බෙදාගෙන ක්ලිප් කරගන්නවා උඩට. අපි මේ කලර් එක ආරම්භ කරන්නේ නේප් ඒරියා එකේ ඉඳලා. කලින් අර කියපු විදිහට කොටසක් අපි බෙදාගත්තා. ඒ ඉතුරු කරගත්ත ක්ලිප් කරනකොට ඒ ඉතුරු කරගත්ත කොටස නැවත කොටස් දෙකකට අපි බෙදාගෙන අවශ්‍ය ලෙන්ත් එක කොතන ඉඳලාද අපි ඇප්ලයි කරන්න කියලා හරියටම අයිඩෙන්ටිෆයි කරගෙන අපි එතන ඉඳලා මෙන්න මේ ආකාරයට ෆොයිල් එකට උඩින් මේ කලර් එක ඇප්ලයි කරනවා. මේ කලර් එක ඇප්ලයි කරනකොට හොඳටම ගෑවෙන්න ඕනේ. යටි පැත්තට සහ උඩ පැත්තට හොඳට ගෑවෙන්න ඕනේ. නැත්නම් සමහර තැන්වල කලර් නැති වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මේ කලර් එක ඇප්ලයි කරගන්න ඕනේ. අවශ්‍ය වෙනවා. අපි හෙයා කලර් එකක් කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ඇලර්ජි ටෙස්ට් එකක් කළ යුතුයි. නිෂ්පාදකයන්ගේ උපදෙස් අනුව අපි ඇලර්ජි ටෙස්ට් එක කරන්න අවශ්‍යයි. නමුත් අද අපි මෙතෙන්දී ඇලර්ජි ටෙස්ට් එකක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි හෙයා එකේ ටිප්ස් වල විතරයි අපි අද කලර් කරන්නේ.
අපි හෙයා කාලයක වොෂ් කරගත්තට පස්සේ ජස්ට් ඩ්‍රයි කරගත්තා. ජස්ට් ඩ්‍රයි කරගත්තට පස්සේ මේක තමයි අපිට තියෙන ලුක් එක. ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක්. ඒ වින්දනීය ජීවිතය සුන්දර අත්දැකීමක් බවට පත් කරන්න අද අපි ඔබට ඉදිරිපත් කරපු විශේෂාංග ඔබට ප්‍රයෝජනවත් වේවි. ඉතින් මේ සියල්ල ඔබට නැවත දැක බලා ගන්න පුළුවන් The Live Facebook fan page එකෙන් වගේම YouTube එක ලොග් වුණොත්. ඒ පුංචි මතක් කිරීමත් සමගින් දැන් අපි සූදානම් වෙන්නේ ඔබෙන් සමුගන්නයි. ලබන ඉරිදත් උදේ 10:05ට හමු වෙනතුරු ඔබට සුවදායක සතියක්.